මයි ඔන්න බබාගේ බර වැඩි කරගන්න එක සම්බන්ධව මම මේ දවස් ටිකේම දාපු පෝස්ට් සහ වීඩියෝස් වලට ගොඩක් අය මට පර්සනලි මැසේජ් කරලා තිබුණා. ඒගොල්ලොන්ට සමහර අයට මම රිප්ලයි කරා, සමහර අයට රිප්ලයි කරගන්න බැරි වුණා. ඉතින් එයාලාට මම කියනවා මගේ ප්‍රොෆයිල් එක බලන්න. එයාලා අහලා තියෙන ගොඩක් ප්‍රශ්න වලට මම උත්තර ලියලා තියෙනවා සහ වීඩියෝස් වලින් දාලා තියෙනවා. එහෙම නැත්තම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවට වීඩියෝස් හරි පෝස්ට් හරි දාන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මාස ගණනක් තිස්සේ ග්‍රෑම් 100ක් 150ක් මගේ බබාගේ බර වැඩි වුණේ. ඉතින් ගිය මාසේ මම ග්‍රෑම් 500කින් මගේ බබාගේ බර වැඩි කරගත්ත විදිය තමයි මම මේ කියාගෙන යන පළවෙනි වීඩියෝ එක මම කලින් දැම්මා. ඒක බලන්න. ඒකේ ලින්ක් එකත් මම මේකේ ෆස්ට් කමෙන්ට් එකේ දාන්නම්. මේ දාන ඒ සම්බන්ධව දාන දෙවෙනි වීඩියෝ එක. ඉස්ලාම් කියන්නේ අර අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මගේ බබා බෝල බබෙක් කරගන්න අන්න එහෙම බලාපොරොත්තු වෙන ඉන්න අම්මලා නම් මේක වැදගත් වෙන්නේ නැහැ. මොකද මම මේ කියන්නේ බබාගේ බර වැඩි කර ගැනීමට අදාළ ටිප්ස් මිසක් බෝල බබෙක් කරගන්න නෙමෙයි. මට නම් බෝල බබාලා ඕනේ නැහැ. මොකද මට ඕනේ මගේ බබා ක්‍රියාශීලී හොඳ බබෙක්, අඩු බර රේඛාවේ යන්නේ නැති නියමිත බර රේඛාවේ යන බබෙක් කරගන්න විතරයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම මේ කියන හැමදේම මගේ පර්සනලි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. මොකද මම කරපු දේවල් තමයි මම මේ වීඩියෝ විදිහට දාලා තව කෙනෙක්ට ඔයාට මේකෙන් මොන හරි ගන්න ආදර්ශයක් තියෙනවා නම් මම මේකේ මේ දේ කරන්න ඕනේ බබාට මෙහෙම කරොත් මේ මගේ බබාගේ බර වැඩි වෙයි කියලා හිතනවා නම් ඒ කෙනාට මේ මගේ වීඩියෝ වලින් ගන්න දෙයක් තමයි මම මේ දාන්නේ මේ වීඩියෝස් වලින් බලාපොරොත්තු වෙන්නේ. අනිත් දේ තමයි බබාලා එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. සමහර විට මගේ බබාට කරපු දේ ඔයාගේ බබාට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම අම්මා කෙනෙක් වුණාම හැමදේම කරන්නේ නැතුව තමන්ගේ බබාට ගැළපෙන දේ තෝරලා බෙල්ලා අරගෙන කරගන්න දැනගන්නත් ඕනේ. ඒකත් මම මේ වෙලාවේ කියන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟට මේ ටිප්ස් වලින් දෙවෙනි එක තමයි මම මේ කියන්න හදන්නේ. මම බබාට කොළ කැඳ දුන්නා. හැබැයි මම මගේ බබාට කොළ කැඳ දුන්නේ අවුරුද්දක් වුණාට පස්සේ. අවුරුද්දට අඩු බබෙක්ට නම් කොළ කැඳ දෙන්න පුළුවන්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒක ඔයාගේ අම්මා විදිහට පොඩක් හොයලා බලන්න. මේ මිඩ්වයිෆ්ගෙන් හරි අහලා බලන්න. අවුරුද්දට අඩු බබෙක්ට කොළ කැඳ දෙන්න පුළුවන්ද කියලා. මම අවුරුද්දට අඩු මාස කාලෙදී බබාට කොළ කැඳ ලබා දුන්නේ නැහැ. එයාට අවුරුද්ද සපුරුනාට පස්සේ තමයි මම එයාට කොළ කැඳ ලබා දුන්නේ. ඉතින් ඉස්සෙල්ලාම එක කොළ జాතියයි මම දැම්මේ. කොළ ගොඩාක් ඇඩ් කරලා අපිට හදනවා වගේ ලොකු ඒ වගේ කැඳ එකක් හැදුවේ නෑ. යාට ඉස්සෙල්ලාම හාතා වාරිය තමයි දැම්මේ. බත් වැඩිපුර දැම්මා. බත් බ්ලෙන්ඩ් කරලා බත් වැඩිපුර දැම්මා. ඊට පස්සේ උකුවට අර කොළ ටිකක් වැඩිපුර දාලා ඒ විදිහට තමයි කොළ කැඳ එක හදාගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි දවසින් දවස කියන්නේ ඊළඟ දෙන පාරට දැන් අර හාතාවාරිය වලට තව කොළ జాතියක් මොන හරි ඇඩ් කරනවා. ඒ විදිහට මම සතියට එකපාරක් තමයි කොළ කැඳ දුන්නේ. හැමදාම දෙන්න ගියෙත් නෑ. කොහොම හරි කොළ කැඳ වලටත් මගේ බබාගේ බර වැඩි වෙන මේ ක්‍රියාදාමයේදී කොළ කැඳත් ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. ඉතින් මගේ කසින් කෙනෙක් ඉන්නවා. එයා කොළ කැඳ නිතර බබාට දෙනවා. ඒ නිසා එයාට එයාගේ බබාගේ බර වැඩි කරගන්න පුළුවන් වුණා කියලා මට කියපු නිසා තමයි මටත් කොළ කැඳ වල අයිඩියා එක ඔළුවට ගියේ. නැත්තම් මමත් දැනගෙන හිටියේ නෑ ඇත්තටම කොළ කැඳ බබාට දෙන්න පුළුවන් දෙයක් ආහාරයක් විදිහට දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ මම එයාට කොළ කැඳ ලබා දුන්නා. ඉතින් මං ඔයාලට කියන්නේ ඉස්සල්ලාම අර කොළ ගොඩක් කාලා කලින් කිව්වා වගේ ලොකු කැඳ එකක් හදන්න එපා. බබාට ඔයා හඳුන්වලා දීලා තියෙන කොළ ටික දාලා එයාට කොළ කැඳ එක ටික ඩෙවලොප් කරලා දෙන්න. අනිත් දේ තමයි බත් බ්ලෙන්ඩ් කරලා එයාට දාන්න. එතකොට කොළ කැඳ එක රසයි සහ උකුවේ. එතකොට එයා තවත් ආසාවෙන් කොළ කැඳ එක බොනවා. මම දුන්නේ හාතාවාරිය දුන්නා, ගොටුකොළ දුන්නා, මුගුණු වැන්න දුන්නා, තව අලිගැට පේන දළු දුන්නා. ඉතින් තව දෙයක් තමයි සමහර අය කියන මුරුංග කොළ දාන්න කියලා කොළ කැඳ වලට. මම මගේ බබාට කොළ කැඳ වලට කොයිම දවසකවත් මුරුංග කොළ දාලා නැහැ. දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව තමයි මගේ සමහර ගොඩාක් බබාලට මුරුංග කොළ ඇලර්ජි වෙනවා. මටත් මුරුංග කොළ ඇලර්ජි වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මුරුංග කොළ තනියම මැල්ලුමක් කෑවොත් මට ඒක පොඩ්ඩක් ඇලර්ජි වෙනවා. ඒ නිසා මටත් බයයි මගේ බබාට
බබාටත් එහෙම වෙයි කියලා. ඒ නිසා මම මුරුංගා කොළ කොයි වෙලාවකවත් එයාට කොළ කැඳ වලටවත් මුරුංගා කොළ මැල්ලුමක්වත් දෙන්නේ නැහැ. මුරුංගා කොළ බැදලා විතරයි දෙන්නේ. බැදලා දුන්නට එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. ඒ නිසා ඔයාගේ බබාටත් පුළුවන් නම් කොළ කැඳ අවුරුද්දට වැඩි නම් කොළ කැඳ try කරලා බලන්න. කොළ කැඳ කියන්නේ හොඳ පෝෂණීය ගුණයෙන් පිරි පානයක්. ලොකු අයටත් ගොඩාක් ගුණ දෙයක් නේ. ඉතින් පොඩි කෙනෙක්ටත් ගොඩක් ගුණ දෙයක් සහ බර හොඳට වැඩි වෙන දෙයක්. ඉතින් ඔයාගේ බබාටත් ඔයා කොළ කැඳ try කරලා බලන්න. මම කලින් කිව්වා වගේ කොළ ගොඩක් දාන්නේ නැතුව එක කොළ වර්ගයකින් පටන් අරගෙන ටික හඳුන්වලා දීදී කොළ හඳුන්වලා දීදී එයාගේ කොළ කැඳ එක අර අපිට දෙන කොළ කැඳ එක වගේම කොළ ගොඩක් කරගන්න මට්ටමට ගන්න. කොළ කැඳ සතියකට එකපාරක් වගේ දුන්නාම ඇති. ඉතින් ඒකෙන් හොඳ බර ප්‍රමාණයක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ කියන ටිප්ස් පොඩ්ඩක් මම කලින් කිව්වා වගේ මම පර්සනලි කරපු දේවල් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාටත් මේකේ වැදගත්කමක් තියෙනවා නම් මේ දේවල් කරලා බලන්න. බබාගේ බර අඩුයි කියලා ඔයාලා දුකින් ඉන්න අම්මා කෙනෙක් නම් මම මේ කියන දේවල් පොඩ්ඩක් කරලා බලන්න. ඔයාට ඔයාගේ බබාගේ බර අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන්. මොකද අම්මා කෙනෙක්ට තමයි බබෙක්ගේ බර මේ අඩු වුණාම ඒකේ වේදනාව තියෙන කවුරු කොහොම කිව්වත් ඒක දෝෂාරෝපණය එල්ල වෙන්නේ අම්මටම තමයි. ඒ නිසා ඔයාගේ බබාගේ බර හදාගන්න ඔයා දැනගන්න ඕනේ. මොකද එයා කැමති දේවල් අකමැති දේවල් දන්නේ අම්මා නිසා. ඉතින් ඔයා දැනගන්න ඕනේ එයාට කැමති දේවල් අකමැති දේවල් අඳුරගෙන ඒ දේවල් හරියට ගලපලා කරලා එයාට කැම්බීම හදලා දෙන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන්න. ඉතින් මම මේ කියන දේවල් ඔයාලා පොඩ්ඩක් අත්හදා බලලා ඔයාගේ බබාගේ බර කොහොම හරි හදාගෙන මගේ මේ වීඩියෝ එකට ඊළඟ මාසේ බර කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. thank you bye bye.